හරිනේ IB කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඩිසයින් කරන කරන්ට් එක. ඒ කියන්නේ ලෝඩ් එකක් මොනවා හරි ලෝඩ් එකක් through යන කරන්ට් එක තමයි IB කියලා කියන්නේ. IB 3 phase නම් අර මං කිව්ව ඉක්වේෂන්ස් ටික ඕන වෙනවා කියලා. 3 phase නම් IB කියලා කියන්නේ ඒ කියන්නේ මොකක් හරි ලෝඩ් එකක් දෙනවා මේක 3 phase කියලා කියනවා. මේ පවර් ෆැක්ටර් එක මෙච්චරයි කියලා කියනවා. එහෙම දීලා අපිට කියනවා මේ ලෝඩ් එකේ මුලින් අපි ඩිසයින් කරන්ට් එක හොයා ගන්න ඕනේ. හොයන්න කියලා. එතකොට ඩිසයින් කරන්ට් එක හොයන්න අපිට දේවල් දෙකක් ඕනේ. එකක් 3 phase ද single phase ද කියලා දැනගන්න ඕනේ. අනිත් එක 3 phase ද single phase ද කියලා දැනගන්නේ අපි V වලට දාන්න ඕනේ හින්දා single phase නම් 230 දානවා 3 phase නම් 400 දානවා. අනිත් එක cost ඊට ඕන වෙනවා power factor එක. single 3 phase නම් IB හොයන්නේ අර මං කිව්ව විදිහට. V අමතක කරන්නකො single phase වෙච්ච වෙලාවක I current එක හොයන්නේ power එක බෙදනවා මූල තුනක් වෙනවා කියලා මං කිව්වේ. මූල 3යි V cost ඊට වෙන්නේ. හරිනේ single phase නම් P බෙදීම V cost ඊට. single 3 phase එකදී මූල තුනක් ඉස්සරහට අපිට විතරයි. මෙතන එතකොට IB කියලා කියන්නේ single phase නම් මේ P බෙදීම V cost ඊට 3 phase නම් P බෙදීම මූල 3යි V cost ඊට. හරිනේ ඒක පැහැදිලිනේ. ඩිසයින් කරන්ට් එක තමයි අපි IB කියලා හඳුන්වන්නේ. ඒක මතක තියාගන්න වෙනවා. මොකද කරන්ට් වර්ග තුනක් තියෙනවනේ. ඒවයින් හරියට මොකක්ද කියන්නේ කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි IN කියලා කියන්නේ. IN කියලා කියන්නේ දැන් මේක ලෝඩ් එකේ කරන්ට් එකනේ IB කියලා කියන්නේ. එතකොට IN කියලා කියන්නේ අපේ ප්‍රොටෙක්ෂන් ඩිවයිස් එකේ කරන්ට් රේටින් එක. ඒ කියන්නේ අපි මොනවා හරි කේබල් ප්‍රොටෙක්ෂන් එකකට අපි බ්‍රේකර් එකක් සිලෙක්ට් කරනවානේ. අන්න ඒකේ ඇම්පියර් රේටින් එක තමයි IN කියලා හොයන්නේ. කියලා කියන්නේ. is the protective device breaker current fuse or MCB protection device. ඔව්. මේ පොඩි දෙයක් තියෙනවා. ඔගේ අර මේ සයි එකපාරක් කියලා නේද අර I එක හොයන්න SKVA දාලා. ඒ කියන්නේ මේකේ මොනවද අපරන්ට් පවර් එක කියනත් හොයන්න විදියක් කිව්ව නේද සර්? SKVA එක 10 වැඩි කරලා මේ හරි හරි දැන් හරි ඒ KV තියෙනවනම් KV වලින් ඇවිල්ලා තියෙනවනම් උත්තරේ. හරි ඒක තමයි. දැන් මම මෙතන ලිව්වනේ එක මොකද්ද කිව්වේ අපරන්ට් පවර් එක. නෑ සර් කරේ මෙතන මේ I හොයන්න මේ විදිහට හොයන්න පුළුවන්. S බෙදීම V. ඒ කියන්නේ සර් 1000 කතාව ගත්තේ මේ K කිලෝ කියන එක තියෙන හින්දා. කිලෝ කියන්නේ. ඔයා කියන්නේ මේකනේ. ඔව් මේ I හොයන එකනේ. I නේ දෙකේ උනේ. I හොයන්නේ ගත්තේ එතන කිලෝ කියලා තිබිච්ච හින්දා තමයි 1000න් වැඩි කරේ. මේකනේ අපි ගත්තේ single phase නම් අපරන්ට් පවර් එක VI වලින් එනවා. මේක අපිට අයුක්ත කරලා ගන්න පුළුවන් නේ ඉතින් ඇත්තටම S බෙදීම V නේ මෙතන V අපිට කිලෝ වලින් තියෙනවා නම් අනිවාර්යෙන් මෙතන 1000න් වැඩි කරන්න ඕන. ඒකයි අර 1000න් මේ වැඩි කරන කතාව ආවේ මේ හේතුව නිසා. මොකද S ද V ද මෙතන sorry I සමානයි S බෙදීම V නේ. එතකොට මේකේ S කියලා කියන්නේ මොකද්ද? අපරන්ට් පවර් එකේ ඒකක මොනවද? සාමාන්‍යයෙන් මේ ඉන්නේ KVA නේ. එතකොට S මෙතන අනිවාර්යෙන් අපි ආදේශ කරද්දී 1000න් වැඩි කරන්න ඕන. හරිනේ. 3 phase නම් ඒත් එහෙමයි. I මූල 3යිනේ. එතකොට මූල 3යි VI නේ. S බෙදීම අතන ඇවිල්ලා S ඇවිල්ලා VA නම් තමයි 10න් වැඩි කරන්නේ K කරන්නේ. ඔව්. නැතුව මම නිකන් ඉක්වේෂන් එක කිව්වේ. ඒක අනිවාර්යෙන් අපි ගාන හදනකොට කරන්න ඕනේ. 1000න් වැඩි කරන්න නැතුව හදුවොත් වැරදි. ඒක වැරදෙනවා සාමාන්‍යයෙන්. කියන්නේ අපිට හදනකොට 1000 අනිවාර්යෙන්ම 1000න් වැඩි කරන්න. මොකද ගොඩක් වෙලාවට K VA වලින් තමයි දෙන්නේ. ඉතින් VA වලින් දෙන්න ලොකු වැලියු එකක් මේ සාමාන්‍යයෙන් අපරන්ට් පවර් දෙනකොට ඔය ට්‍රාන්ස්ෆෝමර් කැපැසිටි කියයි එහෙමනේ දෙන්නේ ගණන් වල. එතකොට මේ ඔතන කේස් එක ඇවිල්ලා අර දැන් වොට් තියෙනවනේ. වොට් එක කිලෝ වොට් වෙලා මේ අනිත් එකත් කිලෝ වලින් තිබ්බොත් ඕකත් KVA නේ ඉන්නේ. ඔව් එතකොට අවුලක් නැහැ. ඔව් එතකොට අරක වොට් විතරක් තිබිලා අනිත් එකත් K නැතුව තිබිලා කරලා එනකොට ඕක VA විතරනේ ඉන්නේ. ඒ මොනම තමයි 10න් වැඩි කරන්නේ K කරන්න. නේ? ඔව්. අර ඒකක වෙනස් නම් ඉතින් ඇත්තම කතාව ඒකනේ. වෙනස් ඒකක දාන්න බෑනේ සූත්‍රෙට. එක එකකයක් වෙන්න ඕනනේ. ඒකයි මේ මෙතන දැන් මේ ඉක්වේෂන් වල උනත් අපි මේ ඉක්වේෂන් වල උනත් අපි P ට ආදේශ කරනකොට I හොයන්න කිලෝවොට් නම් තියෙන්නේ අනිවාර්යෙන් 1000න් වැඩි කරන්න ඕන. ඒක මේ ඒකක වලට පරිවර්තනය කරගන්න එක ඉතින් කරගන්න වෙනවා මේ පරිස්සමට නැත්තම් ගාන වැරදි. හරි නේද? මේක අවුලක් නෑනේ ආපු විදිය මේ කවුද ලසන්තයි වත්තේ අවුලක් නෑනේ. හරි. අර මේ උත්තර කරගත්ත එක තමයි කරගත්තේ. ඕන විදියකට අපිට උත්තර කරගන්න පුළුවන්. ඒ කියන්නේ සූත්‍ර දෙකක් තියෙනවා එතන. කරන්ට් එක හොයන්න. හරි ඊට පස්සේ කේබල් කැල්කියුලේෂන් එකේ හරි IN කියන එක තේරුණානේ. IN කියලා කියන්නේ ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකේ කරන්ට් රේටින් එක. ඒ ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එක අපිට ෆියුස් එකක් වෙන්න පුළුවන්. නැත්නම් MCB එකක් වෙන්න පුළුවන්. මේ ඒකේ කරන්ට් රේටින් එක තමයි IN කියලා කියන්නේ. එතකොට ඔයාලට දැන් හිතන්න පුළුවන් මේ IB IN අතර මොකද්ද තියෙන මේ
ඒ කියන්නේ මොකද්ද වැඩි වෙන්න ඕනේ මේ දෙකෙන්? නිකන් හිතලා කිව්වොත් ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකක් දාන්නේ අපි කේබල් එකේ ප්‍රොටෙක්ෂන් එකටනේ. එතකොට අනිවාර්යයෙන්ම මේ දෙකෙන් වැඩි වෙන්න ඕනේ මොකද්ද? IN එක වැඩි වෙන්න ඕනේ. ඒක මම ඉස්සරහට කියන්නම් මේ තුනේ රිලේෂන්ෂිප් එක. එතකොට IN එක අවුලක් නෑ නේද කට්ටියට? ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකේ කරන්ට් එක තමයි සිම්පල් මේ අදහස මේ අපි මේ හොයන්නේ IN කියලා ගන්න. අපි ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකේ කරන්ට් එක තමයි හොයන්නේ කැල්කියුලේෂන් කරලා. හරිනේ? ඊට පස්සේ මේ තියෙන්නේ මෙතන මේ මම දාලා තියෙන හැම වෙලේම the design current. ඒ කියන්නේ IB. design current සමානයි load current එක. The design current must not be more than the fuse rating. ඒ කියන්නේ fuse එකේ හෝ breaker එකේ protective device එකේ current එක අභිභවා යන්න බෑ IB. මොකද එහෙම වුණොත් protection එකක් වෙන්නේ නැහැ නේද ඒකට cable එකේ. ඒක තමයි අදහස. හරිනේ. මෙතන කියන්නේත් ඒක IN the rating of the fuse or breaker must always be equal to or greater than IB. IB is the design current of the circuit load. මේ තියෙන විදිහට example එකක් තියෙනවා කිලෝවොට් 4ක load එකක design current එක ampere 17.3යිලු fuse rating එක 20යි. ඒ කියන්නේ අනිවාර්යයෙන් මීට වඩා වැඩි අගයක් වෙන්න ඕන protective device එකේ current එක. ඒ කියන්නේ IB current IN current එක. හරිනේ? ඊට පස්සේ තුන්වෙනි එක තමයි IZ. IZ කියලා ගන්නේ is the rating current of the cable. Maximum current can go through the cable or current carrying capacity of the cable. මේ නම් කීප එකකින් එන්න පුළුවන්. current carrying capacity කියලා දුන්නොත් ඒ කියන්නේ IZ. නැත්නම් මේ cable එක හරහා යන්න පුළුවන් maximum ගොඩක් දුරට current carrying capacity කියලා තමයි දෙන්නේ. අපිට note වල උනත් මේ දෙනකොට දුන්නේ මේ විදිහට. current carrying capacity IZ කියලා දෙයි ගොඩක් වෙලාවට සංකේත වලින්ම එහෙම දුනොත් අපිට කෙලින්ම අඳුර ගන්න පුළුවන්. නැත්නම් හිතන්නකො current carrying capacity එක ampere මෙච්චරයි කියලා දුන්නා කියලා. එතකොට ඒකෙන් අපි මේ තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ IZ ගැන කියලා. IZ කියලා කියන්නේ එතකොට load එකේ current එක තියෙනවා. ඒකට cable එකේ protection එකට අපි IN කියලා current එකක් මේ හොයා ගන්නවා. මේ IZ කියලා කියන්නේ ඒ අදින cable එකේ යන්න පුළුවන් maximum current එක. එතකොට මේ දෙකටම වඩා වැඩි මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් නේ. cable එකේ යන්න පුළුවන් maximum current එක කියලා මතක තියාගන්නකෝ IZ කියලා කියන්නේ. හරිනේ. ඊට පස්සේ මේ IZ හොයන සූත්‍රය තමයි දැන් අපි IN IB හොයාගත්ත මෙහෙම. හරිනේ. load එකේ current. protective device එකේ current එක හොයනදී මම මෙතන දාලා නැහැ. අපි protective device එක ගානක් හදනකොට මේ බලමු protective device එකේ current එක කියන්නේ IN කියලා කියන්නේ අපිට හිතන්නකෝ ampere 15ක් ආවා කියලා 14ක්. එතකොට protective device එක ඊට උඩ මේ protective මේ IN වලගේ ඊට උඩ මේ අගයක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ අපි select කරගන්න protective device එක ඊට වඩා උඩ අගයක් වෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අර අපි පොඩ්ඩක් කියන්නකෝ දන්නවනේ සාමාන්‍යයෙන් protective device යන්නේ 6 10 16 එහෙම නේද? ඔව්. එතකොට 6 10 16 32 ඔහොමනේ යන්නේ. එතකොට අපි මේකට අපිට එන design current එකට අදාළව අපි protective device එකේ current එක select කර ගැනීමක් කරන්නේ. හිතන්නකෝ අපිට මේක calculate කරලා IN වලට 12ක් ආවා කියලා. එතකොට අපි protective device එක විදියට මේ sorry IB වලට 12ක් ආවා කියලා. IB වලට 12ක්. 12ක් ආවා කියලා හිතන්නකෝ. එතකොට අපි IN කීයද? IN අපේ range එකක් තියෙනවානේ. එතකොට අපි protective device එකේ current එක අපි තෝරගන්නවා 16 ampere කියලා. ඒක කෙලින්ම දාගන්නවා 16 ampere කියලා. තේරුණානේ ඒක ගන්න විදිය. සූත්‍රයක් නෑ. IB ඕක 15යි ගානක් આવොත් කොහමද? IB කියන්නේ actual current එකනේ. actual current එක 15යි ගානක් ආවොත් අපිට එතකොට fuse එක කියන්නේ breaker එක දාන්න වෙන්නේ IN නේ. breaker size එක තමයි IN වලින් ගන්නෙ. එතකොට breaker එකේ size එක IN නම් 16 තමයි දාන්න තියෙන්නේ ඊළඟට. කියන්නේ ඔව් අනිත් එක දැන් 16 32 20 32 එහෙම යන්නේ. ඔව් අනිත් එක දැන් හිතන්නකෝ අපිට 16.6යි 16.1යි 2යි ගානක් ආවා කියලා. එහෙම ආවා කියලා අපිට 16 ගන්න බෑ. මොකද හැම වෙලේම design current එකට එන current එකට වඩා දශමයක් හරි මේක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඊට අඩුවෙන් තෝරගන්න බෑ. මොකද ඒකට protection එකක් නැහැනේ. තේරෙනවද? මොකක් හරි unit equipment එකකට fuse එකක් එන්නේ. ඒක මේ over current හරි આવතින් ඒ fuse එක off වෙන්නනේ. එතකොට එහෙම ඒකනේ සරල අදහස protective device කියලා අපි මේ IN කියලා හොයන්නේ. එතකොට මේ අර කිව්වා calculation හදද්දී දැන් අපිට හිතන්නකෝ මේ 63 කියලා breaker එකක් තියෙනවානේ. මේ එතකොට 63.1යි 2යි අර එහෙම આવතින් අපිට දැන් මට ඒ වෙලාවේ අහපු වෙලාවේ කිව්වා අපිට ආය 63ම ගන්න බෑ කියලා. ඊට උඩ size එකට අපිට යන්න වෙනවා. ඒතර හැම වෙලේම ඊට උඩ size එක තෝරගන්න. class papers වල නම් අර 6 10 16 එහෙම කියලා දීලා තිබුණා. මේ එතකොට ඒවයින් අපි මේ IB දිහා බලලා breaker ඒ size එක තෝරගන්න ඕන. හරි නේද ඒක? ඒක වැඩි වෙන එක මේ voltage drop එකකට බලපාන. වැඩි වෙන තරමට voltage drop එක අඩු වෙනවා. ඔව් අර මේ voltage drop එක ගාණක් නෙන්න ඔය set එකම හොයාගෙන කරන්න. ගානක් එතකොට තේරෙයි voltage drop එක තේරෙනවා. ගානක් තියෙනවා. අර IN එක වැඩි යකයකට යනවා කියන්නේ voltage drop එක අඩු කරගන්න පුළුවන්. නේද? තේරුණාද? ඕනනම් ඒක අර අන්තිමට දාපු එකට තේරුණාද? මේ සමීකරණය හදාගත්ත විදිහ මුලක් දාන්නකො. මොකක්ද අයියේ? සමීකරණය ලිව්වේ IB එකයි
IN එකයි එකතු කරලා තව මේකද නෑ තව චුට්ටක් පල්ලෙහාට යන්න. හරි හරි ඒක දානවා දාන්න. right. මේ හරිනේ IZ කියලා කියන්නේ එතකොට කේබල් එක හරහා යන්න පුළුවන් උපරිම කරන්ට් එක මැක්සිමම් කරන්ට් එක. මේක. එතකොට ඒක හොයන්න සූත්‍රයක් තියෙනවා. IB වලට සූත්‍රයක් තිබ්බා. IN වලට සූත්‍රයක් නැහැ. ඒක බ්‍රේකර් සයිස් එක IB දිහා බලලා තීරණය කරන්න ඕන සිලෙක්ෂන් එකෙන්. ඊට පස්සේ IZ වලට සූත්‍රයක් තියෙනවා. IN බෙදීම CG වැඩි කිරීම CA වැඩි කිරීම CI. මේ ෆැක්ටර්ස් තුනක් තියෙන්නේ. ඒක ගැන කියලා දෙන්නම්. සූත්‍රය හරි නේද? මෙතන මේ IN කියලා කියන්නේ මේක බ්‍රේකරේ කරන්ට් රේටින් එක. මෙතන පටලවා ගන්න එපා IB දාලා හැදුවොත් වැරදි. මෙතනට IB දාලා හැදුවොත් වැරදි. ඒ කියන්නේ ඩිසයින් කරන්ට් එක දාලා හැදුවොත් වැරදි. අපි බ්‍රේකරේ සයිස් එක තමයි මෙතනට දාන්න ඕනේ. ඇම්පියර්. හරිනේ මේවට කියන්නේ C factors කියලා තමයි කියන්නේ. එතකොට CG කියලා කියන්නේ grouping factor එක. CA කියලා කියන්නේ correction factor for ambient temperature. CI කියලා කියන්නේ factor for thermal insulation. grouping factor කියලා කියන්නේ දැන් හිතන්නකෝ සර්කිට් කිහිපයකට කියන්නේ මේ කොහොමද කේබල් එක යන්නේ? කන්ඩියුට් එකක් ඇතුලේ කේබල් යනවා කියලා හිතන්නකෝ. එතකොට ඒකේ එකට බන්ච් වෙලා කේබල් يعني සර්කිට් කිහිපයකටම බෙදෙන ඒවා යනවද? නැත්නම් ඩිරෙක්ට්ම එක සර්කිට් එකකටම යන කේබල් එකක් විතරයිද යන්නේ? මේ නැත්නම් ඒ කියන්නේ බන්ච් වෙලා කිහිපයක් යන ගෲප් වෙලා ගෲපින් ෆැක්ටර් කියලා කියන්නේ ඒක. එහෙම දැන් තනි කේබල් එකක් යනවකට ගන්න ෆැක්ටර් එක වෙනයි. හිතන්නකෝ සර්කිට් දෙක තුනක් එක කේබල් කිහිපයක් යනවා කියලා. එතකොට ගෲපින් ෆැක්ටර් එක වෙනයි. මේවා ගන්න chart එකෙන්. ඒකට තමයි ඒකෙන් තමයි ගන්න තියෙන්නේ. එතකොට අපි ගානේ දෙනවා නම් මෙහෙම bunch together වෙලා මේක PVC conduit එක යනවා එහෙම කියලා දුන්නොත් නැත්නම් මොනවා හරි අර diagram එකක් දීලා අපි අර හැදුවේ 3 phase bunks වලට යනවා light වලට යනවා එහෙම කියනවා. එතකොට ඒ ඔක්කොම මේ circuit කිහිපයකටම යන මේ cable එක මේ cable tray එක යනවා නම් එතකොට ඒක bunch මේ කියන්නේ grouping factor එකක් තියෙනවනේ. එතන තනි cable එක ගන්න මේනේ. circuit ගාන බලලා එතකොට අපි chart එකෙන් grouping factor එක තෝරගන්න. ඒක බලන්නට කියලා දෙන්න. ඊට පස්සේ CA කියලා කියන්නේ මේක මොන condition ambient temperature එක අනුව මේ Celsius 30ද 35ද එහෙම කියලා අපි chart එකකින් value එකක් ගන්නවා correction factor කියලා. ඒ කියන්නේ ambient temperature correction factor. ඒකේ ලොකු අදහසක් නම් දන්නේ නැහැ. අපි CA කියලා ගන්නේ ඒ chart එකෙන් අපිට මේ condition එක දෙනවත් මේ ambient temperature එක මෙච්චරයි කියලා. Celsius අංක 36යි කියලා. ඒතර අපි ඒක ගාන හදද්දී consider කරන්න ඕනේ. මේ ඒක ඕන වෙනවා CA factor එක හොයන්න. ඊට වඩා යමක් තියෙද ශානියක් ඒක පැහැදිලි කරන්න? නෑ නේ ওই ටික තමයි. ඔව් ඊට පස්සේ එනෝද කියන්න. හෙලෝ ඔව් ambient temperature එක දැන් අපිට middle east country එකක් කියලා. ඒ middle east country එකේ ambient temperature ගොඩක් high rate එකට යනවා. එතකොට අපි normal අපේ temperature එකට select කරොත් එහෙම cable එක ඒක cable එක රත් වුනහම cable එකට ඔරොත්තු දෙන්න නැතුව යනවා. ඒ නිසා තමයි ambient temperature consider කරන්නේ මේක ගනිද්දි ampere එක. හරි එතකොට අර මේ කොහොමද අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් විදානකොටත් normal temperature ගන්න බෑනේ ambient 36යි කියලා. එතකොටත් වෙනස් වෙනවා. එතකොට ඒව ගැන consider කරලා තමයි CA factor එකක් ඇවිල්ලා තියෙන්නේ. අන්ඩර්ග්‍රවුන්ඩ් යනකොට temperature වෙනස් නේ. පොළව යට යද්දි කේබල්. හරි නේද ඒක? CA. මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. තේරුණාද? ඔව් මේ ටික තමයි චුට්ටක් ක්‍රිටිකල්ම ටික මේ අනිවාර්යෙන් එන ටික. ෆැක්ටර්ස් තුනක් කන්සිඩර් වෙනවා. ඊට පස්සේ අන්තිම එක තමයි CI factor for thermal insulation. අපි අර හදපු ගණන් ඔක්කොන්ටම එක එක දාලා හැදුවේ. ඒ කියන්නේ මේක තව explanations තියෙනවා නම් කියන්න. මේ මොනවා හරි කේබල් එක මේ කේබල් එකේ ඉන්සුලේෂන් එකක් ගැන කියනවනම් කියලා තමයි මේ අපි ෆැක්ට් එක කියලා ගත්තේ. නැත්තම් මේක හොයන්න මම හිතන්නේ chart එකේ තිබුණ නෑ නේ යක්කේ. ඒක කියලා දාලා ගන්න කියලා. ඔව් exam papers වලත් මේක දෙනවා එක කියලා ගන්න. එහෙම කියලා කියන්නේ insulation method එක ගැන describe කරලා තියෙනවා නම් මේ දැන් දෙනවනේ copper PVC නැත්තම් copper XLP PVC එහෙම කියලා. එතකොට අර මැද එකෙන් කියන්නේ XLP නම් ඒ insulation එකේ විදියයි PVC insulation එක නම් එහෙමයි. මේ එන්නේ මේ insulation එක ගැන specify කරලා තියෙනවා නම් හැම වෙලේම CI වලට එක ගන්න කියලා තමයි කිව්වේ. හරිද? ගොඩක් ගැන ගණන් හදද්දී මේ ගොඩක් දුරට CG CI එක කියලා ගන්න කියලා දෙනවා මේ grouping factor එකත්. ඒක එන විදිය මේ chart වලින් හොයන්න තියෙන්නේ CG එකයි CA එකයි. හරිනේ? ඒතර IS එක දාගන්න පුළුවන්. මේ 4B1 එකෙන් අපි ගන්න CA value එකේදී මේ අර 60 70 90 තියෙන ඔය දැන් PVC එක XLP එකයි තෝරගන්න නේද? ඔව් ඔව්. 70 වෙනකන් නේද ගන්න තියෙන අපිට එතකොට. thermoplastic එකයි thermoset ඔව් ඒක මේ සිලෙක්ෂන් එකේදීම මේ කියන්නේ මේ PVC නම් අංශක මේ සෙල්සියස් අංශක 70යි 70යි අතනදී 90යි. XLP නම් මේ 90යි. chart එක දාලා ඒක බලමු මේ වෙන වෙනම තියෙනවා මට නම් ඒකක් දාන්න. මේ ටික මේව කරලා බලමු. හරිනේ?
ඊට පස්සේ මේ ඔය කරන්ට් වර්ග අපි තුනක් දැන් කතා කරා. එකක් IB, IN, IB ඩිසයින් කරන්ට් එක, IN කියලා කියන්නේ ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකේ බ්‍රේක් රේටින් එක, IZ කියලා කියන්නේ කේබල් එකේ through යන්න පුළුවන් උපරිම කරන්ට් එක, මැක්සිමම් කරන්ට් එක. ඒක හොයන්න සූත්‍රයක් තියෙනවා. මේක තමයි C factors තුනක් ගැන කතා කරා. ඊට පස්සේ මේ කේබල් කැල්කියුලේෂන් කියන එක යටතේ අපි මේ ස්ටෙප්ස් ටික කරේ. පළවෙනි ස්ටෙප් එක IB හොයන්න ඕනේ. දෙවෙනි ස්ටෙප් එක IN හොයන්න ඕනේ. තුන්වෙනි එක IZ හොයන්න ඕනේ. හතරවෙනි එක select the suitable cable size. මෙන්න මේකට තමයි chart එක ඕන වෙන්නේ. මේක ගානකින්ම දැන් යමුද පොඩි ගානක් මම දැම්මා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක voltage drop එක හොයන්න. voltage drop එක ඕකේද කියලා check කරගන්න. ඕක තමයි calculation එක. ඊට පස්සේ මම මේ අර relationship එක ගැන දාන්නම් කිව්වනේ. මේ තියෙන්නේ IB, IN, IZ ගැන මේ තියෙන එක. The cable's current carrying capacity must be equal or greater than the load current. හරි ඊට පස්සේ circuit protection must be equal to or smaller than the cable's current carrying capacity. මේ තියෙන්නේ මේ තුනම IB කියන්නේ load current එක, design current එක කියලා කියනවා. IN කියලා කියන්නේ breaker current එක. IZ කියලා කියන්නේ current carrying capacity එක, cable එක යන්න පුළුවන් උපරිම current එක. එතකොට අනිවාර්යෙන් IB වලට වඩා IN වැඩි, ඊටත් වඩා IZ වැඩි. මෙතන පොඩක් එහෙම තරංගයි කියනවා ඒ උදේම කරන්ට් කැරියින් කැපැසිටි කියන එක මොකක් කර අයිඩියා එකක් තියෙනවද? කරන්ට් කැරියින් කැපැසිටි. අරක ලෝඩ් කරන්ට් එක කියනවා මේකයි කරන්ට් කැරියින් කැපැසිටි කියනවා. ඒ කියන්නේ කේබල් එකට ගෙනියන්න පුළුවන් මැක්සිමම් පවර් එක නේද? maximum power current එක, maximum current එක. ලෝඩ් එක කියන්නේ එතකොට යාට මේ කියන්නේ load එකෙන් අදින current එක. ලෝඩ් කරන්ට් එක යාට කන්සම්ප්ෂන් වල පවර් එක. normally යන කරන්ට් එක තමයි ලෝඩ් කරන්ට් එක කියන්නේ. අර Normal load එකෙන් ගන්න current එක. ප්‍රමාණය නේ ඒකනේ. යන්න පුළුවන් කේබල් එකෙන් යන්න පුළුවන් උපරිම current. හරි හරි. මෙන්න මේක මෙතන මේ පැහැදිලි මේ තියෙන්නේ. මම මෙහෙම ඩයග්‍රෑම් එකක් දැම්මා. දැන් load current එක මෙහෙම maximum current මේක මේ කියන්නේ මෙහෙම වුණොත් හිතන්නකෝ දැන් IB current එක ඇම්පියර් 10ක් තියෙනවා. එතන මේ මොතේ තියාගත්තම ලේසි IV කියන්නේ normal ඇත්තටම actual ගන්න කරන්ට් එක. IN කියන්නේ breaker එක. IZ කියන්නේ cable එක. ඒතකොට හදිස්සිය අපි හිතමුකෝ short වුණා කියලා සර්කිට් එක. short වෙනකොට ලොකු ඇම්පියර් එකක් ගන්න ඕනේ. ඒ ඇම්පියර් එක cable එකට try යන්න පුළුවන් වෙන්න ඕනේ breaker එක off වෙන්න. නැත්තම් cable එක හදිස්සියේ short වුණොත් breaker එකට කලින් වැඩක් නැහැ නේ සර්කිට් එක. සර්කිට් එක protect වෙන්න ඕනේ breaker එකෙන් off වෙලා. ඔය දැනන්නේ බ්‍රේක් කේබල් එකේ unwanted power එකක් කියන්නේ වැඩිපුර power එකක් ගෙනිච්චොත් එහෙම එතන ඊට පස්සේ ඩිවයිස් එකට ප්‍රශ්නයක් එනවනේ. ඕ දැන් මෙහෙමයි පොඩි වෙලාවකදීනේ ඊට කලින් යන්න ඕනේ අරක. නැත්නම් කේබල් එක වෙච් වෙනවා. ඒ කියන්නේ කේබල් එක ඩැමේජ් වෙන කලින් IN කරන්ට් එක ගන්න බ්‍රේකර් එක යන්න ඕනේ. හරි කරගෙන යන්න. හරි හරි. ඔව් මේ මෙතන ඒක තියෙනවා දැන් IB කියන්නේ load current එක ඇම්පියර් 10ක් වෙලා තියෙන වෙලාවක maximum current එක ඇම්පියර් 15ක් නම් IN 20ක් ඇම්පියර් 20යි නම්. එතකොට මෙතන මේ ඒ කියන්නේ මේ කේබල් එක through යන්න පුළුවන් වැඩිම current එකත් ඇම්පියර් 15 වෙලා තියෙද්දි breaker size එක ඊටත් වඩා වැඩි වුණොත් මොකද්ද වෙන්නේ කියන එක තමයි කියන්නේ. කේබල් එක ඩැමේජ් වෙනවනේ. ඒක තමයි මෙතනින් කියන්නේ. ඇත්තටම වෙන්න ඕනේ මේක නෙමෙයි. ඇත්තටම වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. හරිනේ මේ IB current එක කියන්නේ load එක current එක, IN කියලා කියන්නේ breaker current එක, IZ කියලා කියන්නේ යන්න පුළුවන් maximum cable එක හරහා යන්න පුළුවන් maximum current එක, cable current එක. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් මේ අවස්ථාව වෙනකොට මෙතනින් උඩට trip වෙන්න ඕනේ කියලා තමයි මෙතන කියන්නේ. එහෙමනේ තරංගයි. අනිවාර්යෙන් මේ load current එක IB නේ. එතකොට මෙතන මේක විදියට ගත්තොත් කේබල් එක හරහාත් යන්න පුළුවන් maximum current එක 15ක් වෙලා තියෙද්දි protection current එක ඊට වඩා වැඩි වෙන්න බෑනේ. මොකද යන්නත් පුළුවන් maximum current එක අරගෙන අනිවාර්යෙන් breaker size එක බෑ කියලා කියනවා. ඔව්. ඒක තමයි IN මැද තියෙන්න ඕනේ. ඔව් මේක මේ වැඩිව තියෙනවා. ඔව් මේකට වඩා මේක වැඩි වෙන්න ඕනේ මේක උඩම තියෙන්න ඕනේ. මේ දැන් මාත් ඔව් පැහැදිලි. IV කියන්නේ අතර මේක ගන්න පුළුවන්. කියන්නේ මොකක් හරි යුනිට් එකක් මේක වීඩියෝ එකකින් හොයාගත්තේ මේ වීඩියෝ එකකින් දාගත්තේ ඔක මම ෂෙයා කරන්නම් ඒ ලින්ක්ස් ටික. හෙව්වා මම ඒක පැහැදිලි කරන්න පුළුවන්. දැන් නංගි ඔයා ඔය ඔය PDF එකට දැම්ම නම් හරි. ඒක මම ඔයා උතන දැන් කරලා තියෙන එක පොඩ්ඩක් මේ ඉවර වෙනම PDF එක දාන්න හරි. මේක මම මේ අද හවස මේ හොයාගත්තේ වීඩියෝ ටික. හරි හරි. ඔයා කිව්වම දේ. ආ? ඔයා කිව්වම දේ ආයි වීඩියෝ නෑ. ඔයාලා මගේ වොයිස් එකෙන් රෙකෝඩින් අහන්න. එතකොට හරි. එපා. ඕනේ. ඊට පස්සේ මේ එක්සැම්පල් එක මේක කරමුද? ටක් ගාලා. ඊට පස්සේ chart එක බලන්න. ඔව් chart එක බලන්න. ඔක කරගෙන යන්න නංගි. හරිනේ මෙන්න මේක තමයි ගාන. මේක ගන්නම් මම මෙතනට. Excel එකට ගමු Excel එක ලේසි. ඕක අපි කරපු එකක් නැද්ද? පොතේ තියෙන්නේ මේ පොතේ හැදුවා.
ඔන්න මේ ලෝඩ් එක සිංගල් ෆේස් ලු. හරිනේ. සිංගල් ෆේස් සර්කිට් with 15 කිලෝවොට් ලෝඩ්. ලෝඩ් එකේ පවර් එක දීලා තියෙනවා 15 කිලෝවොට්. 230 වෝල්ටේජ් එක. ඒක හරිනේ සිංගල් ෆේස් නිසා. And a power factor of 0.85 is to be installed. power factor. ඒ කියන්නේ cos theta කියන එක හරිනේ. 0.85ලු. To be installed using 2 core PVC. ඔන්න temperature එක දීලා තියෙනවා. 2 core PVC unarmored insulated cable. ඒ කියන්නේ අපි දැන් දන්නවා මේ මොන chart එකකටද යන්න ඕනේ කියලා මේක දිහා බලලා. මොකද මේකේ PVC උණ ගමන් එලින්ම මේ celsius අංශක 70යි. හරිනේ. Cable laid in open tray alongside cable tray එකක යන්නේ මේකත් ඕන. මොකේද යන්නේ කියලා ලේ කරන විදිය. alongside 3 other circuit. අන්න කියලා තියෙනවා මේක තනියම නෙමෙයි යන්නේ. එතකොට circuits තුනක ඒවා ACG ගැන කියන්නේ ඔය. ඔව් ඒක 3 circuits. මම කිව්වේ අර bunch කොහොමද යන්න කියලා. ඒ තනි cable එකක් යනවා. ඔව් 3 other circuits කියලා කියන්නේ 3 අතර ඔක්කොම circuit ඒ මේ tray එකේ හතරක් යනවා. cable හතරක් circuit හතරක් කියලා ගන්න ඕනේ. the ambient temperature 35 ලු. හරිනේ. data ටික තමයි ඔය ටික. දැන් අපි පළවෙනි ස්ටෙප් එකේ මොකද්ද කරන්නේ? find the IB current. හරිනේ. දැන් මේ IB current එක හොයන්න මේ සූත්‍ර දෙකෙන් මොකද්ද ගන්නෙ? ගාණි කියන එක සිංගල් ෆේස් කියලා. එතකොට සමානයි P බෙදීම V cos theta. IB සමානයි P බෙදීම V cos theta. එතකොට අපි පළවෙනිටම IB හොයමු. IB සමානයි I බෙදීම P බෙදීම V cos theta. එතකොට IB එනවා. ඔයාලත් හදන්න. P කියන්නේ මොකද්ද? power එක. power එක කීයද? 15යි. අපි මේක කීයෙන් වැඩි කරන්නේ? 10න් වැඩි කරා. වලින් උත්තරේ ගන්න ඕන. බෙදුවා V කියන්නේ සිංගල් ෆේස් cos theta වල අගේ 0.85 ලියන්න. කෙලින්ම theta කතා හොයන එක මොකුත් නැහැ. කෙලින්ම cos theta කියන්නේ power factor එක. power factor එක දීලා දෙනවා 0.8. දැන්ද රෙකෝඩ් වෙන්නේ? කලින් රෙකෝඩ් කරලා නෑ රෙකෝඩින් යනවා. විනාඩි 6යි තියෙන්නේ. ඔව් විනාඩි 6යි. වාගේ මොකක් කරේ ගන්නද ඔක මේවා වෙන්නේ. තුලා හොස් කියලා වැටුනේ. හ්ම්. හොස් කියලා වැටුනේ දැන්. එතකොට දැන් කීයද දීපේ වුන්නේ නැද්ද? නෑ එහුණා. ආ දුක් වෙන්න තමයි වැඩේ කරගෙන යන්නේ. හරි වඩා ඉවර වෙද්දි කියන්න. මැසේජ් එක දාන්න අගාතර හරි. එතකොට මේකට ආදේශ කරපු හැටි හරි නේද? විනාඩි 5ක් විතර තියන් ඉන්නකො 10:55 වෙද්දි කට්ටේ. 48යි නේද? හරි. මේ හරි නේද මේකට ආදේශ කරපු ඉතින් තේරුණානේ? ඒ හැබැයි ස්ක්‍රීන් එක පේන්නේ අයියෝ. උඩා කලබල වෙන්න එපා කලබල වෙන්න. නැහැ. බලන්න ලස්සනට වැඩේ ගියා. දුලාට අද කෝල් එක ගන්න බැරි වෙනවා. ඒකයි කලබල. හැබැයි පව නෑ නෑ ඒව ගානට බැලන්ස් කරනවා. අවුලන්නේ. සුට්ට ගන්න ඕනනේ. දැන් අර ඉස්සලා කිව්වා නේද cos theta දාලා එහෙම මේකෙදි දැන් හොයන්න ඕනේ නැහැ කියලා power factor එක. ඒක කොහොමද වෙන් කරගන්නේ? දැන් cos theta සමානයි 0.85 කියලා අපි කලින් power factor ගණන් හදද්දී ඊටට වෙනම ගියානේ. නෑ අයියේ. මේක වෙනස් කියලා කොහොමද කරගන්නේ? power factor එක කියලා කියන්නේ cos theta තමයි. P සමානයි cos theta තමයි power factor එක කියලා කියන්නේ. අපිට අතනදී ඕන උනේ angle එක හොයාගන්නනේ. angle එක හොයාගන්නකොට power factor එක 0.8යි කියලා දුන්නොත් අපි අර triangle එකට angle එක ගන්න එපා. ඒ හින්දා තමයි cos theta සමානයි 0.8 එකේ theta වලට අගයක් ගත්තේ. තේරුණාද? තේරුණා හරි. සහ අනිත් එක ඒකේ අයියා ඇවිල්ලා අපිට වෙනම කියන්නේ හොයන්න තිබුණේ ඇක්ටිව් පවර් හොයලා රියැක්ටිව් පවර් වල ඒක වෙනම කැල්කියුලේෂන් එකක් නේ. ඔව් දැන් මේ කේබල් කැල්කියුලේෂන් එකට අපිට T time හොයන්න ඕනේ නැහැ. කෙලින්ම පවර් ෆැක්ටර් එක දීලා තිබ්බහම මේ සූත්‍රයට දාන්න සිංගල් ෆේස් ත්‍රී ෆේස් බලලා අපි තෝරගෙන දාන්න තියෙන්නේ. ඒතකොට මේක අවුලක් නැහැනේ. හරි හොඳයි. හරි. 1000න් වැඩි කරා වොට් කරන්න ඕනේ නේද? හරි. උත්තරේ මේක මේ ගාණක් එනවා. එතකොට මේ හෙව්වේ මොකද්ද? IB කරන්ට් එක. ඒ කියන්නේ මොකද්ද? ඩිසයින් කරන්ට් එක. දෙවනි ස්ටෙප් එක මොකද්ද? මේක දිහා බලලා හොයන්නේ. I දැන් කීයද අයියෙන් එතකොට? බ්‍රේකරේ කරන්ට් එක. 80 තියනවද? 83 තියෙන. ඒක නම් ගොඩක් අය දන්නේ ඒක කොහොමද දන්නේ? ඊළඟට මේ ඒක අයියේ පේපර් එකේ දෙනවා. සමහර පේපර් වල දීලා තියෙනවා. සමහර ඒවල දීලා නැහැ. සාමාන්‍යයෙන් බ්‍රේකර් සයිස් යන්නේ 6 10 20 6 10 16 20 ඊට පස්සේ 32 ආයි 63 40 63 83 කියන එක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක සර් දීලා තියෙනවා. ආයි තියෙනවා 100 125 එහෙම තමයි යන්නේ බ්‍රේකර් සයිස් යන්නේ එහෙමයි. ලියා ගන්න ඕනේ ඒ ටික.
මේක අර ගොඩක් ප්‍රැක්ටිකල් නොලෙජ් තියෙන අය නම් දන්නවා ටක් ගාලා. මේ අපිට මට සමහර මේක මේ කියන්නේ මතක තියාගන්න මේක දෙනවා නම් අවුලක් නැහැ ඉතින් රේන්ජ් එක. කියන්න ලියා ගන්නවද? මම මෙතන දැම්මා. තුලා දැම්මා. ආහා. ඒ 20 තියනවද? 20 තියෙනවා. මිස් තියෙනවා. සූතුර නැත්තම් ඒක දැන් දාන්නේ කාරිද? ඔවුලක් නැද්ද? මෙහෙමයි ඒ සමහර පේපර් වල දීලා තියෙනවා. සමහර ඒවල දීලා නැහැ. සමහර ඒවල ඒ කියන්නේ අපි ඕක මතක තියාගෙන කියලා දාන්න වෙනවා. ලංකාවේ ඇත්තටම තියෙනවද 83? එහෙම එනවද? 83 දැන් යන්නේ නැහැ. දැන් නේ තරංගයි 83 දැන් පාවිච්චි කරන්නේ නැහනේ. අපි නම් දාන්නේ 100 දාන්නේ දැන්. සූතුර නෑ 100 තියෙන. 100 නේ දාන්නේ. අහන්නකො අපිට පේපර්ස් දෙකයි නේ තියෙන්නේ 23යි 24යි නේද? එකම නේ යන්නේ ඇවිල්ලා. ඔව් අනිත් ටික එකම මම අද ගහගෙන ආවට පස්සේ දැක්කේ. මම ඔය වන්න වනින්නේ මම සයින්ස් එක. මාත් හැලුවා මේ ඔෆිස් එකේ ප්‍රින්ට් දානකොට මේ වැරදිලා දාලාද කියලා. අපිට කලින් අපි ෂෙයා කරපු පේපර්ස් ටිකමයි නේ. හරිනේ එහෙනම් IN වලට මම 83 දානවා. හරිනේ IN උත් හොයලා ඉවරයි. ඊට පස්සේ මොකක්ද හොයන්න තියෙන්නේ? ඇමෙන්ඩ්මන්ට් එකක් විදියට බ්‍රේකර් ලිස්ට් එක දාලා දෙන්න කියලා පේපර් එකට. අර රේෂන්ස් වගේ. ඔව් අර ගොඩක් මේ දාන්න ආන්න කියලා. පස්සේ තව එක zoom එකක් 23 24 දෙකේ නම් දාලා තියෙනවා. ඔව් ඒක කවුද තමයි චතුරසන zoom කරන එක නෑ අයි. ප්‍රශ්න අපිට තමයි zoom කරලා බලන්න වෙන්නේ. ඒ වගේ වෙන එකක්වත් අහගන්න දෙයක් නැද්ද දන්නේ? මේ අර පවර් 20 ෆැක්ටර් 25 වෙනවා. මේ පවර් ෆැක්ටර් එකේ එකක් මුලින් කිව්වා දවසේ දෙනවා කියලා. ඊට පස්සේ දෙනවනේ කියලා ඇහුවම දෙනවද කියලා ඇහුවනේ. නෑ දෙයි නේද? අර මේ පාස් පේපර්ස් වලදී නම් ඔය දෙක තියෙයි තමයි. මාකට් එකේ බ්‍රේකර් සයිස් ටික දාලා. මේක දැන් එදා සර් දුන්නේ. මම පොතේ ලියගෙන තියෙනවා ලිස්ට් එක. මාත් ලියාලා තියාගෙන තියෙන උඩින් පොතේ. 250 කොයි ඇඩිෂන් දාලා. ඔව් ඒක තමයි දෙන්නේ. 80 තියෙන්නේ හැබැයි 80 කමන්නේ. ඒක තේරෙනවනේ ගන්න විදිය රේන්ජ් එක දුන්නාම ඊට උඩ එක ගන්න. I මේ B වලට මේ IB බලලා ඊට උඩ එක ගන්න. 63 කියලා තිබුණාට තියෙන්නේ 60 කකර තියෙන. අපි කිව්වට හැබැයි ඉතින් ඕක හරියට ඕනි වෙනව නේ නංගි දැන් අර කියන ඔව් ඕන වෙනවා හරියට. නැත්තම් අනිවාර්යෙන් ඕනි වෙනවා. ඔව්. දැන් කට් වෙන්න පුළුවන්. හරි. ලතා හොඳයි. හැබැයි මේ මේකේ ගානේ හරිනේ IN 80යි කියලා 83යි කියලා ගත්තා. 80 තිබුණත් 80 ගන්න. හරි නේද? ඊට පස්සේ IZ හොයමු. IZ වෙන IB නේද ගන්න. දකින්න. IN යට IN නේ. ඔව් IB එන්නේ වෝල්ටේජ් එක හොයනකොට. මේ ඕකත් එක්කම මතක තියාගන්න IN එකේදී මේ ලයින් ඩයග්‍රෑම් එක අඳිනකොට C උඩ බ්‍රේකර් සයිස් එකක් ආවොත් ඒ හැම එකම MCCB හොඳේ තේරුණාද? මොකද? මේ මෙතනින් C උඩ IN වලට අපිට බ්‍රේකර් සයිස් එක එනවනේ 100 කියලා. 100 කියලා ආව කියලා හිතන්නකෝ. IN වලට අගය එතනින් උඩ එන හැම බ්‍රේක් එකක්ම ලියන්න ඕනේ MCCB කියලා. MCCB MCB නැහැ. MCB ඉවර වෙනවා 63න් පස්සේ MCB ඉවරයි. ඊතර අයියෝ හාඩ්වෙයාර් කියවන්නේ ඊට උඩට එනවා කියලා. ඒක හරියට හරි යතිනේ. අපේ ඒවල දාන්නේ නැහැ නංගි. දැන් අපේ ඉලෙක්ට්‍රිකල් කරන ඒවල 100න් උඩ ඔක්කොම යන්නේ MCCB. එහෙනම් තරංගයි හරි නේද? එහෙම නේද? ඔව් තරංග. 100 උඩ යනකොට 3 phase විතරයි පාවිච්චි කරන්න විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. හැට තුනේ උඩනේ. ඔව්. අතේ ඉන්නව නේද? අතේ. වත්තේ දෙයිය පුතා. වත්තේ දෙයිය. නෑ නෑ නෑ. එල. හරිනේ. එහෙනම් ආදේශ කරමු IZ සමානයි එතනම ලියන්න IN 83යි එතීම ඉස්සෙල්ලා ඒව ටික හොයාගන්නකො. අර සර් දුන්න වගු ටික තියෙනවද? තියෙනවා. පොඩ්ඩක් ලගාවක් තියෙනවා නම් හොඳයි. මුලින්ම අපි CM හොයමු. පාස් පේපර් එක පුළුවන් නේද නංගි? ඒකෙන් ඒකේ තියලා තියෙන වගු පොඩ්ඩයි අයි තියෙන්නේ. ඒකම අපි සෑදුන් එකේම තෝරලා තමයි දෙන්නේ. මං සෑදුන් එක දැන් දාන්න. අනිත් මොකක්ද ඊළඟ එක CA CI CG. CA හොයන්නේ මොකද්ද? ambient temperature එකත් එක්ක එන එක. CI කියන්නේ කෙලින්ම අපිට එකයි කියලා ගන්න පුළුවන්. හරිනේ?
ඉන්සුලේෂන් එක ගැන කියලා තියෙනවානේ. මොකද මේ copper PVC insulated කියලා මේ ගානේ කියලා තියෙනවානේ. එතකොට ඒක එකයි. CG grouping factor එක අපි හොයන්න ඕන. මේක දීලා තියෙනවා මේ along side 3 circuits තුනක් මේ circuit තුනක් එක යනවා කියලා තියෙනවා. ඒතර CA හොයන්න ඕන. මොකද ambient temperature 35 තමයි මේ cable එකේ ඉන්න එක වෙන්නේ. හරිනේ. එතකොට ඒකේ chart එකට යන්න. ඔකේ අර CI එකට එක කියන එක දානවා කියලා කිව්වේ නේ නේද? නෑ ඔව්. ඒක වෙනමයි. CI එක එකයි. ඔව් හරි. CI එකයි. sorry මේ sorry. තියෙන්නේ CA හොයන table එක. table 4B1 කියලා අපි ගත්තේ. ඒතර මේකෙන් හොයන්නේ කොහමද? මේ අතර තියෙනවා මේ column එකේ ambient temperature එක. මේ අතර තියෙනවා insulation එකේ insulation වර්ගයේ temperature එකත් එක්ක. මේව නම් අපි use උනේ නැහැ. ඒතර ගානේ කියනවා PVC කියලා. ඒ කියන්නේ මේ celsius අංශක 70යි. හරිනේ? මේ තියෙන්නේ මෙතන මේ ගානේ වරහන් ඇතුළේම දීලා තියෙනවා. එතකොට ambient temperature එක 35 දී 35 දී PVC cable එකට අදාළ CA rating factor එක කීයද? 0.94යි. ඒක හරියද ගත්ත විදිහට තේරුණාද? හරි 9.94 හරි. එතකොට නම් ඔයාලගේ අරන් තියෙන ටේබල් එක සෙල්සියස් 30 දී කියලා තියෙනවා නේද? CA සෙල්සියස් 30 දී. කීයද? 35ද? table number එක තමයි 4B1. 4B1. ඔව්. එතකොට ඒකේ තියෙන රේටින් ෆැක්ටර් CA කියලා කෙලිම මේ අහලම තියෙනවා. මේ තියෙන්නේ. ambient their temperature ඔය table එක විතරයි CA වලට තියෙන්නේ. ඒක විතරයිද? හරි. එහෙනම් හරි. ඔය sheet එකේ එන එක විතරයි තියෙන්නේ. හරි. හරිනේ දැන් හිතන්නකෝ මේකේ මේ PVC නැතුව XLP insulation cable එකක් දුන්නා කියලා. එතකොට ඒක 90නේ. එතකොට ඒකට අදාළ 35ද 0.96. අර මේ දෙක තමයි ඉතින් එනවනම් එන්නේ. එක්ක PVC එක්ක XLP. හරිනේ. එතකොට ඔන්න ඒක හරි. අපි හෙව්වා 35 දී 0.94යි කියලා. හරි. ඊට පස්සේ අපි හොයන්න යමු CG. CG හොයන්නේ grouping factor එක. grouping factor එක හොයන්නේ ඕක නෙමෙයි. අනිත් එක. අන්න ඕක. මේක. මෙතන මේ rating factor for one circuit on vertical group of circuits. අර මේක නම් ඇත්තටම CG කියලා දීලා නැහැ. අරගෙන CA කියලා ගන්න තියෙනවනේ. ඔන්න ඒකෙන් තමයි හොයා ගන්න ඕන. දැන් කට්නේ නිකන් අර ගහලා නැහැ. අරගෙන CA කෙලිම දැක්ක ගමන් හරි හොයා ගන්න පුළුවන් නේ. මේකේ CG කියලා දාලා නැහැ. ඒකට ඒක තියෙන්නේ group of circuit. මේ අපේ නම්බරේ මතක තියාගන්නත් අමාරුයිනේ. මේ මෙන්න මේක පොඩ්ඩක් grouping කියන එකනේ. ඒකේ මේ විදිය මේ විදියයි. ඒ කියන්නේ කොහොමද යන්නේ කියන එක. cable මේ කීයක් යනවද circuit ගාලා මේ වගේ arrangement එකක් තමයි ඒකේ තියෙන්නේ. මේ තියෙන number of circuits එක්ක සම්බන්ධ වෙලා තමයි යන්නේ. හරිනේ? එතකොට ඒකේ හැටියට මේ ගානේ කියන්නේ cable tray එකක යන්නේ තව circuits තුනක cable උත් යන එක්ක තමයි යන්නේ. තනියම නෙමෙයි. තනි cable එකක් විදියට නෙමෙයි යන්නේ. එතකොට number of circuit කීයද? 4යි නේද? English ප්‍රශ්න මෙතන තියෙන්නේ. ඒකයි 4යිනේ. Open tray alongside 3 other circuits. එතකොට 3 other circuits කියන්නේ අරකට එක 4යි. අර 4යි. cable මෙතන arrangement එක cable touching එකේ arrangement එක. මේකේ bunched in air on the surface embedded or enclosed. අරක නෙමෙයිනේ. නෑ sorry. මේකෙන් එතකොට අපි හොයාගන්න ඕනේ මේකේ arrangement එක. single layer on wall or floor. ඒක වෙන්න බෑනේ. කියන්නේ මේක PVC cable tray එක යනවා කියලානේ. එතකොට single layer multi-comb perforated horizontal or vertical cable tray system. එතකොට මෙන්න මේක තමයි ගන්න ඕනේ. හරි නේද? කතාවක් ඒක නෑනේ අනිත් කොලම් වල. අනිත් ඒ වගේ ට්‍රේ වලින් යනවා කියන එක එක්කවත් නෑනේ. නෑ. ඔව් ඒක පොඩ්ඩක් අර බලලා ගන්න ඕනේ. දැන් මෙතන මේ ladder කියලා තියෙනවා. cable ladder. ladder කියන්නේ එකක් නේද? ඔය tray කියන්නේ අර casing කියන එකනේ නේද? ඕකත් පටලැවෙනවා ladder tray කතාව. මේ on cable ladder system of cleat. දැන් මේක tray කියලාම තියෙනවනේ. ගානෙත් දීලා තියෙනවනේ. එතකොට මේකෙන් ගමු. මේකට අදාළ එතකොට මොකද්ද?
මේක තමයි ෆැක්ටර්. හරි නේද? හරි. 0.77. හරි. ෆැක්ටර්ස් තුන දන්නවා, in දන්නවා, iz හොයන්න තියෙන්නේ. iz සමානයි in කියන්නේ බ්‍රේක කරන්ට් එක 83 බෙදීම CA කියන්නේ 0.94 CG කියන්නේ 0.77 CI එකයි. ඇම්පියර් එනවා 114.67. නංගි දුලා ඔව්. මට CI එක කියන එක කොතනද ටච් උනේ කියලා චුට්ටක් මට අපව කියන්න CI එක. CI කියලා කියන්නේ අයියේ thermal insulation factor එක. අර CI වලට අපිට chart එකකින් හොයන්න value එකක් chart එකක් මේ බලලා අපිට value එකක් හොයන්න නැහැ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ insulation එකක් ගැන සඳහන් වෙලා තියෙනවා නම් cable එකේ insulation එකක් තියෙනවා නම් හැම වෙලේම factor එක විදිහට අපි එක තමයි consider කරන්නේ. right හරි හරි. okay. හරිද? ඒක මේ ගණන් වල දෙනවා. නැතුණ මතක තියාගන්න අපි CI වලට එකයි දාන්නේ. මොකද කියලා දී එහෙම chart එකක් එහෙම කිව්වේ නැහැ. මේකට මෙහෙම අනිත් ඒවාට වගේ ඒකට chart එකක් නැහැ. හොයන්න. right නංගි. හරි හරි. හරි. හරි ඊට පස්සේ අපි දැන් IZ හොයාගත්තා. calculate the required current carrying capacity. අපි තියන්නේ current carrying capacity කියලා මම කිව්වේ නම දෙනවා කියලා. දැන් මේක ඇත්තටම IZ හොයන්න කියලා කොහෙවත් නැහැනේ. තියෙන්නේ calculate the required current carrying capacity of the cable considering grouping factors and select the appropriate cable size. ඔන්න එතකොට අපි current carrying capacity කියලා කියන්නේ IZ. IZ තමයි හොයන්නේ කියලා. ඒතකොට අපි IZ හොයාගත්තා. ඒතකොට ඇම්පියර් 114.67. ඒකට අදාළ cable size එක. දැන් මේකේ cable වර්ග කියලා තියෙනවා. මොකද්ද cable වර්ග කියලා? cable වර්ගය මොකද්ද? copper PVC cable armored cable එක. PVC armored. PVC කියව ගමන් temperature එක 70යි. මෙන්න මේ data ටික ඕන වෙනවා අපිට cable එකේ size එක හොයාගන්න. එකක් තමයි type of the cable. phase එකක් ඕන වෙනවනේ. phase එකක් ඕන වෙනවනේ. single phase, three phase ඔව්. කියන එක. type of the cable single phase or three phase chart එක මේ refer කරන්න මේ කොහොමද කියන එක තමයි මේවෙන් කියන්නේ. කොහොමද බලන්න කියන එක. single phase ද three phase ද කියලා බලනවා. ඊට පස්සේ armored ද single phase three phase ඊට පස්සේ බලනවා single core ද multi core ද කියලා. ඊට පස්සේ බලනවා armored ද non armored ද කියලා. මෙන්න මේ ටික ඔක්කොම බලන්න ඕනේ. හරිනේ? හරි දැන් බලමු. මේ ground කරනවා නම් ආමත් නේ එහෙමනේ ground කරනවා නම් ගොඩක් අන්ඩර්ග්‍රවුන්ඩ් යන්නේ වගේ ඔව් මේ ආමඩ් දානවා. මුගේ ප්‍රොටෙක්ෂන් එකටනේ. ඉන්සුලේෂන් එක වෙනස් වෙන එකනේ වෙන්නේ. ඒක අනිවාර්යෙන් දෙන්න ඕන නැත්නම් අපිට ටේබල් එක රිෆර් කරන්න මේ data එක මේ මොකද ආමඩ් අන්ආමඩ් කියලා දෙකක් තියෙනවා ටයිප්. හරි එතකොට දැන් කේබල් මේක chart එකට යමු. මේ ටික මතක තියාගන්න මොකද්ද? copper PVC කේබල් එකක් කියලා දීලා තියෙනවා. ඒකෙන් අපි ගන්නේ මේ ටෙම්පරේචර් එක 100 මේ සෙල්සියස් එක 70යි. සිංගල් ෆේස් or three phase. මේක නම් සිංගල් ෆේස් කියලා දීලා තියෙනවනේ. සිංගල් ෆේස් ඒකත් හරි. ඊට පස්සේ සිංගල් or multi core. මේක සිංගල් කෝ නෙමෙයි 2 කෝ කියලා දීලම තියෙනවා. එතකොට multi core කැටගරි එකට තමයි අයිති වෙන්නේ. අනිත් එක තමයි armored ද non armored. මේක unarmored කියලා තියෙනවා කේබල් එක. non armored තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් chart එකට ගියොත් නෙමෙයි සර් කිව්වේ හැබැයි මතකද ඒ අදාළ chart එකම දෙන්නේ නැහැ දෙක තුනක් එක්ක දෙන්නේ කියලා. ඒ නිසා අපිට පොඩි challenge එකක් තියෙනවා තෝරගන්න ඕනේ හරියට chart එක මොකද්ද කියලා. ඒ හින්දා පොඩ්ඩක් හරියට මේ terms ටික දැනගත්තොත් අවුලක් වෙන්නේ නැහැ. මේක නෙමෙයි. මම වචනේ දාලා බැලුවා ඒත් හරි කියලා ඇවිල්ලානේ. ඔව් යාළුවනේ ඒක. මං කිව්වේ සර් වැඩිපුර දෙන්න එපා. ඕක පෙපර් කරලා ඉඳම කාලයයි කියලා. නෑ එහෙම බෑ කිව්වා. මේක තියෙනවන්න සිංගල් කෝ අපිට ඒකෙන් අතාරින්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම බල ඉන්න ඕනේ නැහැ. කෙලින්ම සිංගල් කෝ නම් අතාරියා. මෙතන නන්නාමට වෙච්ච පළියට කොපර් PVC වෙච්ච පළියට බෑ සිංගල් කෝ කියලා තියෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ.
ඊට පස්සේ මල්ටිකෝ මේ මෙතන 70 කියලා ගන්නේ අර හේතුවෙන් ආවේ කොපර් PVC නම් 70යි කොපර් XLP නම් 90යි. තරංගය මොනවද මන්ද එවනවා ඊට වෙන සූප් එක කරගන්න. එතන සූම් එක. අඩුවයි. හරිනේ. PVC නම් 70යි XLP නම් 90යි මතක තියාගන්න. ආයෙත් නේද වෙන සූප් එකක් තව එකක් සූම් එකක් ඉන්න. බොරුවට මේ ඉමර්ජන්සි කියලා වෙන සූම් එකකට ගිහිල්ලාද කොහෙද? ඔව් පාරවල් ගන්න මේකේ තියෙනවා මල්ටිකෝ එකත් හරි මල්ටිකෝ තමයි මොකද 2කෝ කියලා ගන්න දීලා තියෙනවා 70යි තර්මෝප්ලාස්ටික් ඒ කියන්නේ PVC ඉන්සුලේටඩ් and thermoplastic sheet cable non armored ඒකත් හරි ambient temperature එක 35යි කියලානේ අපිට ගන්න දීලා තිබ්බේ මෙතන තියෙන්නේ 30යි කොහොමත් අර මේක ගයිඩ්ලයින් එකේ හැටියට 30 තමයි යන්නේ නේ යකේ සිහානියක් ඉන්නවද එහානි ඔක්කොම කලින් කරලා ගියා. හරි මේ එතකොට මේ chart එක තමයි අපිට මේ අපේ dataත් එක හරිනේ එතකොට single or three phase කියන කතාව ඒක selection එකේදී ගන්නම් මම කියන්නේ chart එක තෝරගන්නකොට මේක හරි හරි මේ single phase three phase මෙන්න මේවෙන් තෝරගන්නකොට තමයි අපිට බලන්න ඕනේ හරි එතකොට මේ chart එක තෝරගන්න එක අවුලක් නැද්ද කෙලින්ම රතනින් අල්ලගන්න මේ කේබල් එකේ type එක දීලා තියෙනවා නම් XLP නම් මේක හරියන්නේ නැහැ. මොකද XLP 90නේ. මේක මෙතන වැරදුනොත් ගාන වරදිනවා. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න වෙනවා. අවුලක් නෑ නේද? මේ පැත්තකින් හදාගත්තා නම් හරිනේ. ඔව් ඒ data ටික දාගත්තා නම් හරි. ඔව්. ලෝයෝ ලොකු කොහොමත් හැලී විදියටනේ දෙන්නේ. data ටික දාගෙන මේ බලුවා නම් හරි. එතකොට දැන් මේක අපි කේබල් එකේ size එක, ඒ කියන්නේ cross section එක තෝරගන්න යනවා. මේ ගානේ අපි හොයාගත්තා IZ 114යි කියලා. ඒ කියන්නේ කේබල් එක හරහා යන්න පුළුවන් උපරිම කරන්ට් එක 114යි. ඒ data එක තියාගෙන මෙන්න මේවයින් බලන්න ඕන මොකද්ද reference method එක අපේ ගානට අදාළද? reference method A enclosed in conduit in thermally insulated wall. Reference B enclosed in conduit on the wall or in the trunking. Reference method C clip direct. Reference method E in free air or on a perforated cable tray. तर මේක අපිට අයින් කරන්න පුළුවන් නේ. cable tray කියලා දීලා තින්නේ. enclosed in conduit. conduit. तर මේක අයින් කරන්න පුළුවන් නේ අපිට reference method A එක conduit එක නෙමෙයිනේ යන්නේ cable tray එකනේ. මම මේ හරියට මේ මොන කොලම් එකද කියලා හොයාගන්න විදිය කියන්නේ. तर මේක අයින් කරන්න පුළුවන්. clip direct කියන එකත් අයින් කරන්න පුළුවන්. මොකද මේක direct මේ cable එක clip කරගෙන යන එකක් නෙමෙයි තියෙන්නේ. cable tray එක යන අතර දීලා තියෙනවා. ඒතකොට අපි මේ දෙකම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ reference method B එකේ තියෙන enclosed in conduit or on the wall or in the trunk කියන. ඒතකොට මේකත් අයින් කරන්න පුළුවන් නේ අපිට. මොකද tray එකක තමයි යන්නේ enclosed in conduit කියන්නේ අර enclosed කියන වැහිච්ච conduit එක on a wall එක ඇතුලේ අර embed කරලා යන කතාවනේ මේ කියන්නේ. or in trunking. trunking වල ladders කතාව තමයි. cable trunking කියන්නේ. ඒක. ඒතර අපිට මෙන්න මේ තුනම අයින් කරන්න පුළුවන්. ඒතර මේක තමයි ගැලපෙන්නේ. reference method in free air or on a perforated cable tray. cable tray කියලා දීලා තියෙනවනේ. ඒක perforated ද නැත්නම් මේ එහෙමද කියලා ස්පෙસિෆයි කරලා නැහැ. හැබැයි cable tray කියලා දීලා තියෙනවා. මෙතන in free air කියන එකට confuse වෙන්න එපා. මොකද ඒකත් එක්ක O කියලා තියෙනවා. free air or free air එකේ හරි නැත්නම් perforated cable tray නම් මේක select කරගන්න කියන්නේ. ඒතකොට අපිට ගැලපෙන reference method එක මේ E. ඒක හරි නේද? තේරුණාද? ඒක පොඩ්ඩක් හොයාගන්න වෙනවා. clip direct නම් අර ඒ වගේ ගණන් වල කෙලින්ම clip direct කියලා දීලා තියෙනවා. එතකොට මේ කොලම් එක ගන්න. හරිනේ? එතකොට ඒකට අදාළ ඔන්න දැන් අර 3 phase single phase කතාව ඕන වෙනවා. මේ කොලම් එකේ තියෙන්නේ 1 2 cable single phase. එතකොට අපිට මේක කෙලින්ම මේ බලන්න දෙයක් නැහැ. single phase එකයි sorry මේ single phase තමයි තියෙන්නේ ගානේ. 1 core cable or 4 core cable 3 phase. මෙන්න මේ 3 phase කියන එක අපිට කෙලින්ම අතාරින්න පුළුවන්. කෙලින්ම මේ chart එක මේ දෙකෙන් කෙලින්ම single phase එක බලන්න 3 phase එක බලන්න එච්චරයි. අපි ගානේ හැටියට single phase අපි IN current එක IZ current එක හොයාගත්තේ 117.67යි. මේක දිගේ
114 කියන එක නෑ 119 තියෙන්නේ. එතකොට 119ට දාලා කේබල් සයිස් එක 25යි. හරි නේද? තෝරාගත්ත විදිය. හරිද? මේ වගේ තැන්වල අර පොඩි ගැටලුවක් එනවා. දැන් හිතන්නකෝ අපිට මේ 114 එන එකට අපි කෙලින්ම 114ට උඩ එක 119 ගත්තා. හැබැයි අපිට මෙතන හිතන්නකෝ 94.5ක් හරි නැත්නම් 95ක් වගේ ආවා කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවනේ මෙතන 94 තෝරගන්නවද නැත්නම් ඊට උඩ එකට යනවද කියලා. ඔව්. මෙතන මේ හැබැයි මේ අපි ගණන් හදපේව ගැන උඩ එකට යන එක හොඳයි. හැබැයි අර මේ ඒ තායි සර් කියනවා ප්‍රැක්ටිකලි එහෙම යන්නත් පුළුවන් කියලා. දැන් 94.5ක් තියෙන එකට 94 යන්නත් පුළුවන් කියලා කිව්වා වගේ මතකයක් තියෙනවා. ඒක කොහොමද හොඳ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද කවුරු හරි? වැඩි එකට යන එක ඉතින් හොඳයි. මේ ඊතර ගාන වරදින්නෙත් නැහැ. වැඩි එකට යන්න. ඔව්. මේ අපි නම් කැමති නැහැ ඒනට නාස්ති කරනවට. ඔව් වගේ ප්‍රශ්න ආවනේ අර හදද්දි මතකද පළවෙනිම අසයින්මන්ට් එක. ඒකට ලියමු ෆියුචර් එකේ මොකක් හරි එකකදී ඒක අවුලක් නැති වෙනවා කියලා. assumption එකක් ලියන්න කියලා අර කියේ. assumption. උත්තරයක් ගත්තා නම් හරි ඒකට මොකක්ද එහෙනම් කරන්න කියලා. නේද අපි කෙලින්ම වැඩි එක ගමු නේ ඉතින්. ඔව් නේ. අවුලක් නැහැ. එතකොට කේබල් සයිස් එක කොහොමද ලියන්නේ? හරියට ලියන විදිහත් බලන්න. 2 කියලා ගානේ දීලා තියෙනවනේ. copper PVC මේක මේ අනිත් පැත්තටත් මම දැන් ලියනවා. 2 හෙලි කීය දාන්නේ? 25. copper PVC cable උඩට ගන්න බෑ. හරිනේ. ඒක ටෙම්පරේචර් එක ලියන්න ඕනේ. ටෙම්පරේචර් එක 17 ගත්තේ. ඔව්. ඒක ලියන්න ඕනේ. නිකන් 70 සෙල්සියස් කියලාද? ඒක අන්තිමට ලියවනම් හරි. හරිනේ. එච්චරයි. පැහැදිලිද? අන්ති කේබල් එක වැඩි එක තමයි ගන්නෙ. හරි. මොකද කේබල් එක ප්‍රොටෙක්ෂන් තියෙන නිසා අඩු එක ගන්නෙ නැහැ. පල්ලෙහා සර්කිට් වලදී අවුල් නැහැ. උඩම සර්කිට් එකේදී ගන්න. හරි thank you master. කොහෙද ගියේද? ප්‍රශ්නයක් අපිලා. ඒකයි කිව්වා. නෑ. ඒතියා මම ආව විතරයි. හරි brother. තේරුණාද? එතනම තේරුණා. මේ වගේ ගණන් මේ සූත්‍ර දාලා මේ විදිහට කීපයක් හදන්න තියෙනවා එක්සෑම් එකේ. ඕක තමයි ප්‍රොසීජර් එක. ඒ කියන්නේ කීපයක් තියෙනවා කියන්නේ? ඒ කියන්නේ අයියේ දැන් මේ අර පාස් පේපර් ගන්න බලන්නකෝ. අපි වෙනම මම හිතන්නේ මේ පිස්සු දන්නේ එක ගානක් දාලා තියෙන්නේ. පිස්සුවනේ. අපි වෙනම කේබල් ඔය දාන දාලා තිබ්බා. නියුට්‍රල් කේබල් එක හොයන විදිහ. නෑ නියුට්‍රල් කේබල් එක හොයන විදිය අපිව නොබග යවන්න තමයි දාලා තියෙන්නේ. 3 ෆේස් වල නියුට්‍රල් එකක් නෑනේ. සිංගල් ෆේස් වල තියෙනවා. 3 ෆේස් එකේ ඕනනම් ගන්න පුළුවන් නේ. තව එකක් තියෙනවා කේබල් 4 යන්න පුළුවන්. මම දැක්ක සරි නෝට් එකේ කොහෙද තියෙනවා 3 කේබල් 4 කියන්නේ. පේන එකක් දෙක තව නියුට්‍රල් එකකුත් දාන එක. ඒ 4Go කියලා ගන්න ඒකනේ ලයිව් 3යි නියුට්‍රල් එකයි. ඔව්නේ. නෑ මොකද දැන් සර්වර් කරන්නේ තර්ඩ් හාමොනික් කේස් එකක් දාලා 100ට 20යි. ඔව්වනේ ඒක නම් තේරුන්නේ නැහැ. ඔය ඒ විදිහට නේද නියුට්‍රල් එක හොයන්න කිව්වේ? ඉතින් AI ඉතින් අපි කරේ මේ නියුට්‍රල් කරන්ට් එක හොයපු එකනේ. අපි සයිස් එකක් හොයුවේ නෑනේ. මේ ක්‍රොස් සෙක්ෂන් එකේ මේ විදියක් කියලා නෑ දුන්නේ. කේබල් එක හොයන විදිහක් තිබ්බනේ හදලා. ඔන්න ඔය කේබල් එක හරියදී අන්තිමට කියලා දුන්නා. මතකනේ? අර chart එකකින් හොයන්න තියෙන්නේ. chart එක දෙයි. කරන්ට් එක හොයාගත්තාම අපි IB වලින් නියුට්‍රල් කරන්ට් එක හොයාගන්නේ. නියුට්‍රල් කරන්ට් එක IB වලින් හොයාගන්න. නෑ ඒකෙන් හොයන්නේ IB වලින් නෙමෙයි. IB වලින් හොයාගන්න. අර මොකද හාමොනික් කේස් එකක් දාලා එහෙම IB
එකට 0.86 වලින් බෙදපුවාම තමයි ෆස්ට් හාමෝනික් එන්නේ. ඒකෙන් එන උත්තරේ තමයි අර ඊට පස්සේ ඒක IN විදියට අරගෙන කේබල් සයිස් කරගන්නවා. මම ඒක නම් ඔලුවට දාගන්න එම. ඒ හැම එකම 0.86 වෙන්නේ නැහනේ. නෑ ෆස්ට් හාමෝනික් දුන්නොත් තමයි 0.6 වෙන්නේ. ඒකනේ. ඒකේ ගෲපින් ෆැක්ටර් එක මොකක්ද ෆැක්ටර් එකක් තියෙනවද? මොකේද? එයාට හරවට හාමෝනික් එකේ හදද්දී අපි අර හදලා තින්නේ ඇම්පියර් IA වැලියු එක මම ෆැක්ටර් එකෙන් බෙදලා නේද? ඊට පස්සේ මට හැම බෙදලා එකෙන් වැඩි කරලා ඒක මේක වගුවක තියෙන්නේ තරිදු. වගුවක් තියෙනවා ඒකට. ඒ ටේබල් එකකින් බලලා ගන්නවා. අන්න ටේබල් එක මොකද්ද කියලා දන්නේ? අපි Table එක ගාන ලියාගෙන එකේ තියෙනවා තියෙනවා. ඒක. ටේබල් එක දාන්න ඕනද? හොයන්න. කේබල් සයිසින් වල ඔය කේබල් සයිසින් කරපු ලෙක්චර් නෝට් එකේම තියෙනවා ටේබල්. මේකනේ. මොකද්ද ටේබල් එක? ඔකේ යටම තියෙන එක බලන්න. ඕක නෙමෙයි. මේකනේ. අර සර් print අපිට print එක ගත්තා අර මේ conductors බලන ටියුට් එකේ තියෙන්නේ. ඒක නෙමෙයි හලෝ. ඔන්න ඕකේ බලන්න. ඕක දෙන්න බෑ මට දෙන්න. ඒක දීලා තියෙන්නේ බං අපි බලලා නැති වුණාට. මේක නැත. අර 72ක්ද කොහෙද පිටු තියෙන්නේ ඒකේ බලන්න. ඒකද ඔය? ඔව්නේ. ලික්ෂ නෝට් පිටට යන්නකො. මට මතකයි. හයි බලන්න. පොඩ්ඩක්. අයියෝ දැන් කියනවා. වඳුරගේ 72ක්ද කේස් කොහෙද එක දාලා සයිට් දීලා තියෙන්නේ? නැහැ පේපර් එකේදී. හ්ම්? සර් වඳුරගේ කේස් එක දාලා පේපර් එක හදයි දන්නේ නැහැ නේද? හරි දුවන්නයි ලියන්න පුළුවන් නේ. වඳුරගේ කේස් එක. ඉෂානිට බැන බැන ලියන්න. මම ඉතින් වඳුරෙක් වගේ හදලා ලියනවා. ඉෂානිට බැන බැන ලියන්න. ඉෂානි සා වඳුරා සා පොල් බෑ. පොල් ගිනිය කියලා තමයි ලියන්නේ. ඉෂානියකට දැන් හොඳටම ලියන්න පුළුවන්. ඉෂානිට කියනවා තරඟට බැන බැන. කුප්පිය දාන්න බැරි දන්නේ නේ. ඉෂානි බත් මුට්ටියක් දාලා පොල් වඳුර උස්සන් යනවා පොඩන්දි. තව යන්න නැගි පහලට. ඉෂානියක්කට ගෙදරින් බණි මොනවද කියවන්නේ කියලා. මේ අපි අර ඔය මේ දැන් අර හදපු ටිකේ අර ටෙම්පරේචර් එක හොයන සීන් එක එයි දන්නේ නැහැ නේ. what temperature? ඒ කියන්නේ මේ ඔය දැන් බහු කරපු සයිඩ් එකේ තිබ්බා. මොකක්ද දන්නවද? ambient temperature එක. ඕකද නෑ නෑ නෑ. මේ විනාඩියටයි. ආයි ලොක් කරනවා. දැන් ඉවර වෙනකන් ඉන්නවනේ නේ කොහොමද? අර CA එක හොයන්න එක IT එක කියලා දාලා ගත්තේ මතකද? මේ තියෙන TA එක හොයන එක මොකද්ද? ඔය තියෙන්නේ. IT ඊට කියලා ඩීට මැක්ස් දාලා හදුවේ. ආයි තව මූට් කරන්නේ නැහැ නේ. ඒක කොහෙවත් ආදේශ කරන්න අපි අර මේ අපි ලෝඩ් එස්ටිමේට් එක ඊට මැක්ස් කියලා දාලා හැදුවේ. මේ ඕක අන්තිමට කතා කරමු දැන් ජෑම් වෙලා තියෙන්නේ. ඉවර කරමුද මේ පිළිවෙලකට යන්න? හරි හරි දැන් නිව්ටන් කන්ඩක්ටර් එක පොඩ්ඩක් බලුවනම් ඔකයි තමයි මේ එර්ත් එකයි නේ තියෙන්නේ. නිව්ටන් කන්ඩක්ටර් කරන මට තේරෙන්නේ නැහැ මේ කියලා දෙන්න. මෙන්න මේක මේ විදියට තියෙන්නේ. කවුරු හරි කියලා දෙන්න. ඔකෙන්ද බලන්නේ? හරි හරි හරි. ඕකේ. මතකයි. මේ දෙ 0.15යි අතර එනවනම් 15යි 33යි ඔය තියෙන්නේ. ඒතකොට සර් ඕක දෙන්න කියන්න ඕනේ. මේ ටේබල් එක දෙන්න ඕනේ. නැත්තම් අපිට මේ තියෙන මතක එක්ක ඕවා අමාරුයි. හරි එහෙනම් ඕකේ. එහෙනම් එච්චර කේස් එකක් නැහැ. අර ප්‍රසන්ටේජ් එකත් එක්ක දුන්නම තමයි අර ප්‍රසන්ටේජ් එකත් එක්කනේ අපි ගාන හැදුවේ 20 40 50 කියලා. IB වැලියු එක හොයාගන්න ගන්න ඉඳි කරන්න තියන්නේ ආයෙ වෙන කේස් එකක් නැහැ නේ ඔකේ. ඔව්. නැගි වෝල්ටේජ් ඩ්‍රොප් එක හොයමු. හරි. මේක මෙතනින් ඉවරයි මේ ගාන. ඊට පස්සේ වෝල්ටේජ් ඩ්‍රොප් එකටත් මේ ගාන හරි නේද? තේරුණානේ කට්ටියට හදන විදිය. මේ ස්ටෙප්ස් වලට යන්න ඕනේ මේ විදියට. chart එක බලන්නේ අර විදියට. මේවා data ගාන දුන්නම data මෙහෙම ලියාගෙන හරි chart එක තෝරගන්න. මේ 3 phase ආවොත් 4 කෝ කියලා නේ දාන්නවා. හරිනේ? හරි. ඔව්නේ. හරි. මේ කේබල් සිලෙක්ෂන් එක ඉවරයි. ඊට පස්සේ වෝල්ටේජ්